සුබ දවසක්. අද මම කතා කරන්න යන්නේ වැඩිය අහලා නැති වචනයක්. නමුත් මේකේ භාවිතාවන් පිළිබඳව අපි හැමෝම දන්නවා. ඒ තමයි SLQF. ඒ කියන්නේ ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව සරලවම කිව්වොත් මේ ශ්‍රී ලංකාවේ ලබා දෙන විවිධ අධ්‍යාපන සහතික පත්‍රවල මට්ටම සහ වටිනාකම් මැනවි බැලීමට භාවිතා කරන පොදු මිම්මක්. SLQF ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක්. මේ එක එක මට්ටම් තියෙනවා. මේක SLQF කියලා ගැහුවට පස්සේ අපිට වෙබ්සයිට් එකකිනුත් බලා ගන්න පුළුවන්. මම මේකේ link එක ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට වැඩිපුර බලා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණාම. ඒකේ level 1 එකේ තියෙන්නේ certificate level නැත්නම් GCE O level or equivalent කියලා. ඊට පස්සේ advanced certificate ඒ කියන්නේ GCE A level or equivalent. level 3 එකේ තියෙන්නේ diploma, level 4 එකේ higher diploma, level 5 bachelor's, level 6 bachelor's honors, level 7 postgraduate certificate, level 8 postgraduate diploma, level 9 master by coursework, level 10 masters with coursework and research component, level 11 එකට එන්නේ master of philosophy, level 12 එකට එන්නේ doctor of philosophy, MD with board certification, doctor of letters, doctor of science කියනවා තමයි level වලට එන්නේ. SLQF එකේ levels 12ක් තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න අපිට බලා ගන්න පුළුවන්. ඉස්සරහ වීඩියෝ වලදී එහෙම අපි ප්‍රශ්නත් සාකච්ඡා කරමු. මට පොත්පත් සහ YouTube නාලිකා ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රශ්න මම ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට මේක සවන් දීලා මතක තබා ගන්න පුළුවන්.